තෙරුවන් සරණයි. මම සෙනෙහසේ ආශ්‍රමයේ හාමුදුරුවෝ. සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍යායතනයේ වැඩ කටයුතු ආරම්භ කර වසර 17ක් පිරීම නිමිත්තෙන් මේ විශේෂ පුණ්‍යානුමෝදනාව. ඒ නිසා මේ පුණ්‍යානුමෝදනාව අවසන් වනතුරු සියලු දෙනා අහලා අනුමෝදන් වෙන්න කියලා පළමු කොටම ආරාධනා කරනවා. මා නිර්මාණය කරන්නට යෙදුණු 2009 වර්ෂයේ වැඩසටහන් මාලාවේ ප්‍රධාන වැඩසටහන පින්වන්ත ගර්භණී මාතාවන් උදෙසා සිද්ධ කරන්නට යෙදෙන විශේෂ ජාතික අධිෂ්ඨාන ප්‍රාර්ථනා වැඩසටහන ආරම්භ කරමින් විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ පානුදුර හිරණ විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ඒ කටයුතු දීර්ඝව සිද්ධ කරන්නට යෙදුණා. මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන දරුසුරුතල් ප්‍රමාදාය නිසා වෙන්නේ අය ගිල්ලීම් මත සෙනෙහසේ ආශ්‍රමයේ කිරිසිහිනේට සදහම් මාවත නමින් වැඩසටහනක් ඒ අය වෙනුවෙන් නිර්මාණය කරන්නට යෙදෙනවා. ඒ අනුව වැඩසටහන් සිදු කිරීම උදෙසා විශේෂ පර්යේෂණ කටයුතු ගවේෂණ කටයුතු සිද්ධ කරමින් ඒ පිළිබඳව අවබෝධයක් දැනුමක් ලබාගෙන ඒ කටයුතු ආරම්භ කරලා ඒ කටයුතු වල ප්‍රතිඵල දකිනකොට සහ අපේ මේ මාතෘභූමියට විශේෂ අවශ්‍යතාවයක්ව පවතිනා වූ අඩුපාඩුවක් පවතිනා වූ චිරාත් කාලයක් මේ රටත් ජාතිය සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සත්පුරුෂ දරු සම්පත් ලොවට අවශ්‍යයි කියන ඒ වර්තමාන යුගයේ කාලයේ අවශ්‍යතාවය නිසා විශේෂයෙන්ම මේ වෙනුවෙන් මම අදහස් කරනවා විශේෂ ස්ථානයක් නිර්මාණය කරන්න. ඒතකොට මෙතන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් අවශ්‍යයි. මොකද මේ වැඩසටහන් විශේෂයෙන්ම දරුඵල ප්‍රමාදාය වෙනුවෙන් කරන වැඩසටහනේ දේවතා ආරාධනා පුණ්‍ය කටයුත්ත මට පර්යේෂණ කටයුතු වලදී හමු වෙනවා. විශේෂ ස්ථානයක් තමයි අනුරාධපුර රාජධානියේ ස්වර්ණමාලි සෑය, ඒ වගේම ජයශ්‍රී මහ බෝහාමුදුරු කියන්නේ කියලා. ඒ නිසා මම කොළඹ පානදුරේ විහාරස්ථානයෙන් නික්ම අනුරාධපුරයට වැඩම කරලා මගේ මිත්‍ර ස්වාමින් වහන්සේ නමකගේ විහාරස්ථානයේ සිට මම මේ වැඩ කටයුතු ආරම්භ කරන්නට යෙදෙනවා. නමුත් මම කොළඹ සිට අනුරාධපුරයට ආපු අරමුණ ඉෂ්ට සිද්ධ කරලන්නට යටිහිතේ තියාගෙන වැඩ කටයුතු මේ විහාරස්ථානයේ සිදු කරන අතරතුරේදී මගේ ප්‍රධාන අවශ්‍යතාවය සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයේ විශේෂයෙන්ම ගර්භණී මාතාවන් උදෙසා සහ දරුසුරතල් ප්‍රමාද ඇත්තන් සඳහාත් ඒ වගේම පුංචි දරුවන් වෙනුවෙන් විශේෂ බහතෝරණ උපදේශාත්මක වැඩසටහන් සිද්ධ කරන්න ස්ථානයක් නිර්මාණය කරන්න මගේ ඔළුවේ තියාගෙන තමයි මම අනුරාධපුරයට වැඩම කරන්නේ. ඉතින් මගේ මිත්‍ර ස්වාමින් වහන්සේගේ විහාරස්ථානයේ සිට මම මේ වැඩ කටයුතු ආරම්භ කරමින් මට ප්‍රධාන අවශ්‍යතාවය වුණේ සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයේ නිර්මාණය කරන්නට භූමියක් ඉඩමක් ලබා ගැනීම උදෙසා ඒ සඳහා මම විශාල වෙහෙසක් දරලා අවසානයේදී මහා සෑය ළඟ කරන ලද අධිෂ්ඨාන බලයෙන් ශක්තියෙන් ඒ ස්ථානයට සෙනෙහසේ ආශ්‍රමයේ නිර්මාණය කරන සුදුසු පරිසරයක් තියෙන ස්ථානයක් මට ලැබෙනවා. මේ භූමිය මුදලට අපිට ලබා ගන්න සිද්ධ වෙනවා. අක්කර 2ක ප්‍රමාණයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම අක්කර 2ක ප්‍රමාණය ලක්ෂ 75ක් ඉඩමේ හිමිකරු අපිට සඳහන් කරනවා. ඉතින් ලක්ෂ 75 එකවර දෙන්න අපහසු නිසා මම ඒ ටිකෙන් ටික දෙන්නම් කියලා ඒ ඉඩමේ හිමිකරු පොරොන්දු කරවාගෙන ටිකෙන් ටික දීම සඳහා පොරොන්දු කරවාගෙන මේ මෑත කාලයේදී දැන්ට මාස ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2025 නොවැම්බර් මාසේ වෙනකොට ලක්ෂ 75 මුදල් සියල්ලම ඒ ඇත්තන්ට ලබා දීලා ඉඩම නිදහස් කරගන්නවා. ඒ අතර වාරයේදී ඒ ඉඩමේ හිමිකරුගේ කැමැත්ත මත මුල් දවස්වල ඉඳලම ගිය අවුරුද්දේ ඒ වගේම ඊට ඉස්සෙල්ලා අවුරුදු 2024 වර්ෂයේ සිට මේ දක්වා මේ සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනය ශ්‍රී ලංකා වාසී ලෝකවාසී ඔබගේ දායකත්වයෙන් අපි නිර්මාණය කරන්නට යෙදෙනවා. ඉතින් ඔබ මේ දකින්නේ වර්තමාන තත්වය ඔබ මේ රූපරාම තුලින් මේ ෆොටෝ වලින් දකින්නේ සෙනෙහසේ ආශ්‍රමයේ ගමන් මඟ සහ ඒ වගේම විශේෂයෙන්ම මේ සඳහා දායකත්වයන් දරන්නට විශේෂයෙන් ඉඩම ලබා ගැනීම උදෙසා අපි දායකත්ව කොටස් ලබා දෙන්නට යෙදුණා. රුපියල් 25000 කොටස්. ඉතින් එයින් අපිට 60 ගාණක් වගේ ලැබුණා. ඉතිරි මුදල් මේ ස්ථානයට ප්‍රතිකාර ලබා ගැනීම උදෙසා එන ඇත්තන් පූජා කරන මුදල් සහ අපේ නිර්මාණ
මගේ දක්ෂතාවයෙන් හැකියාවෙන් කරන ලද නිර්මාණ වලින් ලැබිච්ච සියලු මුදල් මේ වෙනුවෙන් වියදම් කරලා මේ ස්ථානය ලබාගෙන එහි වැඩ කටයුතු පුංචි සංඝාවාස කටයුත්තක් මට වැඩ සිටීමට අවශ්‍ය කරන විදිහට සකස් වෙනවා. ඉතින් විශාල අඩුපාඩුකම් ඒ වගේම අපහසුතා මැද්දේ තමයි මේ කටයුතු ආරම්භ වෙන්නේ. ඉතින් මේ ස්ථානය නිර්මාණය කිරීමේදී මූලික වශයෙන් පුංචි සංඝාවාසයක් පොඩියට නිර්මාණය කිරීම උදෙසා බොහොම පොඩියට ඒ වගේම අල්පේච්ඡව නිර්මාණය කරපු ඒ සඳහා මේ ස්ථානයේ විදුලිය ඒ වගේම ජලය ලබා ගැනීම උදෙසාත් මේ නිර්මාණය කිරීම උදෙසා විශේෂ දායකත්වයන් දරමින් අපි පෝස්ට් එකක් දානකොට දායකත්වයන් දරන නන්දෙසින් අය අපිට උදව් උපකාර කරලා ඒ ලැබෙන මුදල් වලින් ඒ නිර්මාණ කටයුත්ත අපි ආරම්භ කරන්නට යෙදෙනවා. ඉන් අනතුරුව මේ ස්ථානයේ ප්‍රධාන අවශ්‍යතාවයක් පවතිනවා ගර්භණී මාතාවන් වෙනුවෙන් දරුසුරතල් ප්‍රමාදාය වෙනුවෙන් විශේෂයෙන්ම දේව මන්දිරයක් සක්‍ර දෙවියන් වෙනුවෙන් පත්තිනි මෑණියන් වෙනුවෙන් ඒ වගේම තමයි විශේෂයෙන් මේ ස්ථානයේ වැඩසටහන් සිද්ධ කර ගැනීම උදෙසා ගර්භණී මාතාවන්ට සීල භාවනා වැඩසටහන් සහ දරුසුරතල් ප්‍රමාදාය වෙනුවෙන් වැඩසටහන් සිද්ධ කර ගැනීම උදෙසා ශාලාවක් ඒ සඳහා අපි ධර්මශාලා මන්දිරයක් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි කිරිපිඩු සකස් කර ගැනීම උදෙසා සහ විහාර මන්දිරයක් අවශ්‍ය කරනවා. ඉතින් ඒ කටයුතු අපි ස්ථාන තුනකදී අපි 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේදී අපි මුල්ගල් තැබීම් කටයුතු කරනවා. ඉතින් 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ වෙන විට වැඩ කටයුතු නිමා කරන්න අදිෂ්ඨාන කළත් නමුත් අපිට ලැබෙන ආධාර වලින් මේ තාක්කල් ඔබ මේ දකින්න තාක්කල් අපිට වැඩ කටයුතු නිමා කර ගන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් ඇත්තටම විශේෂයෙන්ම දායකත්වයන් දරමින් මූල්‍යමය දායකත්වයන් දරමින් කටයුතු කරපු අයට සතුටු වෙන්න ආධාර උපකාර කරමින් දායකත්වයන් දරමින් උදව් උපකාර කරපු ඇත්තන්ට සතුටු වෙන්න අපි සිත ප්‍රාර්ථනා කරන්න තමයි විශේෂයෙන්ම මේ අවස්ථාව කොට ගන්නෙ. ඒ නිසා මේ ඉදිකිරීම සඳහා මුදල් පූජා කරමින් ඒ වගේම ශ්‍රමය පූජා කරමින් ඒ වගේම ධනය පූජා කරලා කාලය කැප කරලා මේ ස්ථානයේ මේ තාක් ගොඩනගන්නට කටයුතු කරපු උදව් උපකාර කරපු සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. මගේ හදවතේ තිබිච්ච ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙනවා වගේ ලෝකයේ ප්‍රාර්ථනා කරන සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉටු කරලන්නට විශේෂයෙන් මේ වැඩසටහන හරහා අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේක තවත් ඉස්සරහට දියුණු කරමින් මේ ස්ථානයේ අංග සම්පූර්ණ ස්ථානයක් බවට පත් කරලා මුළු මහත් ලෝකයේම ආශිර්වාදය ලබන ලෝකයටම ආශිර්වාද ලබා දෙන්න පුළුවන් ස්ථානයක් බවට මේ සුද්ධ භූමිය පත් කරන්නට අපි අප වී වෙහෙස මහන්සි වී කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. තමන්ගේ වටිනා ධනය දුක් මහන්සියෙන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරපු ධනය තමයි මේ සෑම තැනකම තියෙන. ඒ නිසා මම හැම මොහොතකම සිහිපත් කරන දෙයක් තමයි සාම්ප්‍රදායික විහාරස්ථානයක් විදිහට නෙමෙයි සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයක් විදිහට. මොකද සාම්ප්‍රදායික විහාරස්ථානයේට සිව්පසයෙන් උපස්ථාන ලැබෙනවා. නමුත් මම මේ ඇවිල්ලා මේ කරන කැපකිරීම තුළදී එහෙම සිව්පසයෙන් උපස්ථාන අපිට ලැබෙන්නේ නැහැ. මොකද දාන ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආගමික කටයුතු කෙරෙන්නේ නැහැ. මේ කටයුත්තේ ප්‍රධාන දායක සභාව කුලංගන සමිතිය දහම් පාසල සතර පේරුවේ දායක පිරිස කියලා කියන්නේ මේ වැඩසටහනත් එක්ක ගනුදෙනු කරන කට්ටිය මේ වැඩසටහනට සම්බන්ධ වෙන අය ඒ විශේෂයෙන්ම ගර්භණී මාතාවන් ඒ වගේම දරුසුරතල් ප්‍රමාදාය සහ මේ අපි කරන වැඩසටහන් දිහා බලලා සතුටු වෙලා මේ වෙනුවෙන් උදව් උපකාර කරන විශේෂයෙන්ම මගේ කල්යාණ මිත්‍ර පිරිස ඒ වගේ මේ වැඩසටහන සම්බන්ධ වෙන අය තමයි මේ ස්ථානයේ ගොඩනගන්නට ශක්තියක් උනේ. ඒ නිසා ඒ සියලු දෙනාම අපි බොහොම ගෞරවයෙන් වසර 17ක් පුරාවටම මේ කටයුතු සිද්ධ කරගෙන එනකොට මට මේක තනියෙන් කරන්න බෑ. ඒ නිසා මේ කටයුත්ත වෙනුවෙන් උරදුන් ශක්තිය දුන් දායකත්වයේ දුන් සියලු දෙනාටම අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් තවමත් මේ වැඩ කටයුතු අපි සිද්ධ කරමින් පවතින දැන් ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පරිවර්තනය වෙන්නේ සෙනෙහසේ ආශ්‍රමයට පැමිණෙන පිරිසට පරිහරණය කිරීම සඳහා විශේෂ මහා සංඝරත්නය වැඩම කරන අවස්ථාවන් තියෙනවා. ඉතින් පරිහරණය කිරීම සඳහා ඒ අටමහා කුසල් ගණයට අයත් වෙන බැසිගිලි කැසිගිලි පද්ධතිය නිර්මාණය කිරීම කටයුතු අපි ආරම්භ කරලා තිබෙනවා. එනතුරුම ධර්මශාලාවේ මේ ඉතිරි වැඩ කටයුතු බොහොම ඉක්මනින් නිමාවට පත් කරලා අපි වෙසක් මාසයේ වෙන විට 2026 වෙසක් මාසයේ වෙන විට අපි මේ කටයුතු
ගර්භණී මාතාවන් සහ අනිකුත් ඇත්තන් වෙනුවෙන් කිසිදු අපහසුතාවයකින් තොරව වැඩසටහන් සිද්ධ කර ගැනීමේ පසුබිම සිද්ධ කරන්නට අදිෂ්ඨානයක් කරලා තිබෙනවා. ඉතින් ඒ අදිෂ්ඨාන මෙතෙක් කළ අදිෂ්ඨාන සාර්ථක වුණාසේ අදිෂ්ඨාන සාර්ථක වේ කියලා බොහොම තුන්වන්ගේ ආශිර්වාදයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම නම් ගම් වශයෙන් මේ සමහර අයගේ නම් දාලා තිනවා මගේ ළඟ ලැබිච්ච පෝස්ට් ඒ දවස්වල හදපු ඒවා. ඒ නිසා මෙහෙම පුණ්‍යානුමෝදනාවක් අපි දිගින් දිගටම සිද්ධ කරන්න යෙදුනේ නැහැ. ඒ නිසා මින් ඉදිරියට අපි විශේෂයෙන්ම කෘතගුණ සැලකීම අගය කරමින් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවන් දිගින් දිගටම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ස්ථානය ඔබ නිසා තමයි නිර්මාණය වෙන්නේ. ඔබට තමයි නිර්මාණය වෙන්නේ. ඒක පෞද්ගලික කාරණාවක් නෙමෙයි. නිසා ඔබ වෙනුවෙන් නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ වෙනුවෙන් දායකත්වයේ දරලා පුංචි මුදලකින් හරි දායකත්වයේ දරලා නම් ගම් විශේෂයෙන්ම නොකියුවත් ඒ මේ වෙනුවෙන් පුංචි වැලි කැටයකින් හරි දායකත්වයේ දරලා තිනවා සමහර අය. ඒ නිසා එවැනි ධන පරිත්‍යාගයන්, ශ්‍රම පරිත්‍යාගයන්, කාලය පරිත්‍යාගයන් මේ වෙනුවෙන් සිද්ධ කරලා තිනවා. ඒ නිසා ඒ සියලු දෙනාටම අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂ කාරණාවක් තමයි මම දන්න මට අවබෝධ වෙච්ච මට හැඟිච්ච විශේෂ කාරණාවක් තමයි මේ ස්ථානයේ නිර්මාණ කටයුතු වෙනුවෙන් දායකත්වයේ දරපු ගොඩක් අයගේ කිරිසිහින මේ වන විට සැබෑ වෙලා තියෙනවා. දායකත්වයේ දරපු අය විතරක් නෙමෙයි එයාලට ලොකු හැඟීමක් මේ ස්ථානයේ කෙරේ තිබිලා තියෙනවා. ඒ වගේම තමයි මම ලබා දුන්නු උපදෙස් ප්‍රතිකාර නිසියාකාරව පිළිපැදලා කිරිසිහින සැබෑ කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම කිරිසිහින ප්‍රාර්ථනා කරන අය මේ වෙනුවෙන් දායකත්වයේ දරලා තියෙනවා. ඒ නිසා අපි ඒ අයගේ කිරිසිහින සැබෑ වෙන්න ආශිර්වාද කරනවා. ඉතින් ඔබ සියලු දෙනාටම මේ පුණ්‍යානුමෝදනාව බොහොම ගෞරවයෙන් ලෙන්ගතුකමින් සෙනෙහසේ ආශ්‍රමයේ හාමුදුරුවෝ හැටියට පුද කරමින් විශේෂයෙන්ම මේ වෙනුවෙන් දායකත්වයේ දරපු පින්වත් යුවතිපතෙන්ලා, ඒ වගේ මගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා, ඒ වගේම හිතවත් අය, කල්යාණ මිත්‍රයෝ මිතුරියන් ඇතුළු සමස්ත මේ වෙනුවෙන් කැපවූ වෙහෙස මහන්සිය සියලු දෙනාටම මේ 17 වසරක් පුරාවටම මේ ගමන එන්නට ශක්තියක් වුණා. සියලු දෙනාටම විශේෂයෙන් මගේ ආදරණීය අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම ඔබ සියලු දෙනාටමත් අපි හදවතින් පුණ්‍යානුමෝදනා කරනවා. මේ නිර්මාණය වෙන සුද්ධ භූමියේ උතුම් බලයෙන්, ශක්තියෙන්, ආශිර්වාදයෙන් ඔබගේ හදවත තුළ තියෙන යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු එලෙසින් ඒ ආකාරයට ඉෂ්ට සිද්ධ වෙන්න. අපල උපද්‍රව කරදර බාධක දුරු වෙලා ඔබගේ හදවතේ තියෙන මේ සිදු කළ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ ප්‍රාර්ථනාවන් එලෙසින් ඉෂ්ට සිද්ධ වෙන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා. ස්වර්ණමාලි සෑරජුන්ගේ ආශිර්වාදය, ජයශ්‍රී මාබෝ හාමුදුරන්ගේ ආශිර්වාදය, අටමස්ථාන 12 ස්ථාන ආදී සිද්ධාස්ථාන වලින් හමා යන්නා බුද්ධ රශ්මිය ඔබගේ ජීවිත මුසපත් වෙන්න මේ පුණ්‍ය ශක්තිය ඔබගේ ජීවිත තුළට පාරමී පෙළහරට පාරමී දාහමක් වේවායි ආශිර්වාද කරනවා. මම සෙනෙහසේ ආශ්‍රමයේ හාමුදුරුවෝ අනුරාධපුර ස්වර්ණමාලි සෑරජන් වහන්සේ අභියස සිට කිලෝමීටර 4ක් දුරින් පෙරිමයන්කොළුම පළුගස් වැව ඉස්මත්තේ පිහිට අපි නිර්මාණය කරන සෙනෙහසේ ආශ්‍රමයේ වර්තමානය වන විට ඔබගේ දායකත්වයෙන් නිර්මාණය වෙච්ච රූපරාම පෙළ ඉදිරිපත් කරමින් ඔබට මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට යෙදුනේ. තෙරුවන් සරණයි.